මේ වීඩියෝ එකේ 2019 බිස්නස් ඇන්ඩ් ඇකවුන්ටින් ස්ටඩීස් සබ්ජෙක්ට් එකට ආව ඉංග්‍රීසි මීඩියම් පේපර් එක තමයි මම ඩිස්කස් කරන්න හිතුවේ. සිංහල මීඩියම් එක මම ඩිස්කස් කරලා තියෙනවා. ඉංග්‍රීසි මීඩියම් එකත් ඩිස්කස් කරන්න කෙරුවොත් හොඳයි කියලා හිතුණා. ඒකින තමයි මේ වීඩියෝ එක කරන්නේ. අපි බලමු ඉංග්‍රීසි මීඩියම් එකේ කොහොමද අපි මේ ඩිස්කෂන් එක කරගෙන යන්නේ කියලා. මේකේ පළවෙනි ප්‍රශ්නේ අහනවා කියනවා answer the question number 1 to 4 paying attention to the following case. Kamala and Vimala went to Mihiri Rasahala conducted by the multipurpose cooperative society and bought a cup of fruit for Kamala and a glass of milk for Vimala to fulfill their thirst occurred while they were working in the farm. ෆාම් එකේ වැඩ කර ඉන්නකොට කමලයි විමලයි දෙන්න යාලට තිබා ආව හින්දා කෝපරේටිව් සොසයිටි එකෙන් කන්ඩක්ට් කරගෙන යන මිහිරි රසහලට මේ දෙන්න ඇවිල්ලා ෆෘට් කප් එකකුයි මිල්ක් ග්ලාස් එකකුයි අරගත්තයි කියලා තමයි කියන්නේ කේස් එකේ. ඒතර අපි පළවෙනි ප්‍රශ්නේ අහලා තිනවා what is the human need satisfied by මිහිරි රසහල. එතකොට මේකේ කෙලින්ම කියනවා තිබා හින්දා තමයි මේගොල්ලෝ ගියේ කියලා. එතකොට ඒක අපිට නීඩ් එක අරගන්න වෙන්නේ ෆුඩ් කියන එක. එතකොට කමියුනිකේෂන්, හවුසින්, එඩියුකේෂන් කියන ඒවාට සම්බන්ධව කිසිම ඩීටේල් එකක් අපේ කේස් එකේ නැහැ. ඒකින්ද අපිට ෆුඩ් කියන ආන්සර් එක ලේසියෙන්ම අරගන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්නෙන් අහලා තියෙනවා what is the type of business organization that මිහිරි රසහල belongs to. What is the type of business organization? මේ business එක මොන business type එකටද අදාළ වෙන්නේ කියලා තමයි අපෙන් අහන්නේ. එතකොට මේකේ මිහිරි රසහල කිව්වහම නිකන් නමින් අපිට මේක සෝල් ප්‍රොපර්ටිෂිප් එකක් වගේ දැක්කට මේක ඇත්තටම කන්ඩක්ට් කරගෙන යනවයි කියන්නේ මල්ටිපර්පස් කෝපරේටිව් සොසයිටි එකෙන්. ඒකින්ද අපිට කෝපරේට් සොසයිටිස් කියන උත්තරය තමයි දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුරු විදියට ගන්න වෙන්නේ. තුන්වෙනි එකේ තියෙනවා according to the above case Kamalas and Vimalas needs and wants වල තත්ත්වය කොහොමද කියලා තමයි අහන්නේ. ඒවා සමාන වෙනවද ඩිෆරන්ට් වෙනවද කොහොමද කියලා. මෙතන wants අපිට පේනවා wants වෙන්නේ cup of fruit, glass of milk. එතකොට ඒ දෙන්නගේ food කියන need එක satisfy කරගෙන තියෙන්නේ different wants වලින්. හැබැයි මෙතන අපිට එක ආන්සර් එකක්වත් wants are different කියලා දීලා නැහැ. ඒකෙන් හින්දා අපිට යන්න වෙනවා needs පැත්තට. ඒතර මේකේ දෙන්නගෙම need එක සමානයි. food කියන need එක තමයි තියෙන්නේ. ඒකින්ද first ආන්සර් එකේ දීලා තියෙනවා needs are same කියලා. ඒතකොට තුන්වෙනි ප්‍රශ්නෙට අපිට උත්තරේ විදිහට ගන්න වෙන්නේ 1. 4 what is the production factor that fruit used by මිහිරි රසහල belongs. එතකොට fruit කියලා කියන්නේ අපිට naturally හම්බ වෙන දෙයක්. එතකොට naturally අපිට හම්බ වෙන දේවල් අදාළ වෙන්නේ land කියන production factor එකට. ඒකින්ද අපිට land කියන එක තමයි මෙතන ආන්සර් එක විදිහට ගන්න වෙන්නේ. ඊට පස්සේ අපි යම් 5 6 7 කියන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒකටත් අපිට කේස් එකක් දීලා තියෙනවා. Answer the questions number 5 to 7 using the following case. Nipuna and Upuli, the owners of the luxury products business which exports coconut fiber products, received the best entrepreneur award in 2019 and the government offered a foreign tour to them and one employee. එතකොට කොකොනට් ෆයිබර් ප්‍රොඩක්ට්ස් එක්ස්පෝර්ට් කරන බිස්නස් එකක ඕනර්ස්ලා දෙන්න තමයිලු නිපුණ and උපුලි ලක්සරි ප්‍රොඩක්ට්ස් කියන නමින් තමයි ඒගොල්ලෝ කරගෙන යන්නේ. ඒගොල්ලන්ට බෙස්ට් ඔන්ටර්ප්‍රෙනර් අවෝඩ් එක හම්බ වෙලා තියෙනවා ගවර්න්මන්ට් එකෙන්. එතකොට ගවර්න්මන්ට් එකේ මේගොල්ලන්ට ෆොරින් ටුවර් එකක් ඔෆර් කරලා තියෙනවා මේ දෙන්නට සහ එම්ප්ලොයිට. ඕක තමයි කේස් එක. අපෙන් අහනවා what is an external environment factor of luxury products business. අපිට internal external කියලා environments දෙකක් තියෙනවානේ. එතකොට මේකේ අහන්නේ external එක. එතකොට මෙතන නිපුණ උපුලි employee කියන තුන් දෙනාම internal environment එකට අයිති වෙන්නේ. ඒකින්ද the government කියන එක තමයි external environment factor එකක් විදියට අපිට මෙතන අරගන්න වෙන්නේ. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නය තියෙනවා receiving the best entrepreneur award for 2000 year by luxury product business is නික ස්ට්‍රෙන්ත් එකක්ද වීක්නස් එකක්ද ඔපචුනිටි එකක්ද ත්‍රෙට් එකක්ද කියලා අපෙන් අහනවා.
එතකොට award එකක් හම්බ වෙන එක කොහොමත්ම weakness එකක්වත් threat එකක්වත් වෙන්නේ නැහැනේ. එතකොට strength opportunity ද කියන එක තමයි අපි බලන්න ඕනේ. එතකොට මේගොල්ලන්ට award එකක් හම්බ වෙනවා කියන්නේ මේගොල්ලෝගේ brand name එක පාවිච්චි කරලා මේගොල්ලන්ට ඒක market කරන්න පුළුවන් දෙයක්. එතකොට ඒගොල්ලෝගේ brand name එක තව develop කරගන්න පුළුවන් දෙයක්. එතකොට මේක ඇත්තටම කිව්වොත් ඒගොල්ලන්ට ලොකු strength එකක්. ලොකු strength එකක් මේ award එක ඒගොල්ලන්ට හම්බුන එක ඒගොල්ලන්ට marketing වලට හොඳ එයාලගේ brand name එක develop කරගන්න හොඳ ස්ට්‍රෙන්ත් එකක් ඒගොල්ලන්ට මේ අවෝඩ් එක හම්බුනේ එක. ඒකින්ද ආසයක පළවෙනි එක තමයි අපිට ගන්න තියෙන්නේ strength of the business. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නෙන් අහනවා select the correct statement related to the luxury products business. correct statement එක මොකක්ද කියලා අහනවා luxury products business එක සම්බන්ධව. පළවෙනි එකේ තියෙනවා there is a legal entity to luxury products business. legal entity එකක් තියෙනවා කියලා කියනවා මේකට ඒක වැරදි මේක sole proprietorship business එකක් ඒකින්ද මේගොල්ලන්ට legal entity එකක් නැහැ අපෙන් අහන්නේ correct statement එකනේ එතකොට මේක වැරදි එකක් දෙවෙනි එකේ තියෙනවා registration of the business name of luxury products is not compulsory business name එක register කරන එක compulsory නැහැ කියලා තියෙනවා මේ statement එක හරිද වැරදිද මේකත් වැරදි මොකද අපිට බිස්නස් නේම් එක පේනවා මෙතන මේගොල්ලෝ පවත්වගෙන යන්නේ අයිතිකාරයෝ දෙන්නගේ සම්පූර්ණ නම් වලින් නෙමෙයි වෙන නමකින්. ඒකේ හින්දා මේගොල්ලන්ට බිස්නස් නේම් එක රෙජිස්ටර් කිරීම අනිවාර්යයි. ඒකින්ද දෙවෙනි ස්ටේට්මන්ට් එකත් වැරදි. තුන්වෙනි එක the liability of Nipuna and Uppuli in luxury products business is unlimited. අන්නේ කතාව හරි. liability එක මේගොල්ලොන්ගේ unlimited වෙනවා. අන්නේ එක තමයි අපේ මෙතන උත්තරේ වෙන්නේ. The cost of coconut fiber of luxury products business is an indirect cost of the business. දැන් මේගොල්ලෝ කරගෙන යන්නෙම fiber products තමයි coconut fiber products. එතකොට cost of coconut fiber කියන්නේ මේගොල්ලෝගේ direct cost එකක් indirect cost එකක් නෙවෙයි. ඒක direct cost එකක්. ඒකින්ද හතරවෙනි statement එකත් වැරදි statement එකක් විදිහට තමයි අපිට අරගන්න තියෙන්නේ. එතකොට හත්වෙනි ප්‍රශ්නෙට උත්තරේ 3. ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නේ Rasika who does not hold any bank account paid fuel bill of his motor car using an electronic card. The electronic card he used is රසික කියන්නේ කිසිම බැංක් account එකක් hold කරගෙන යන කියන්නේ කිසිම බැංක් account එකක් පවත්වාගෙන යන්න කෙනෙක් නෙමෙයිලු. හැබැයි යා electronic card එකකින් එයාගේ fuel bill එක pay කරාලු. එතකොට අපෙන් අහනවා මේ card එක මොකක් වෙන්න පුළුවන්ද කියලා. debit card එකක් වෙන්න බෑ. මොකද අපිට debit card එකට bank account එකක් ඕනේ. මෙයා bank account එකක් පවත්වාගෙන යන්නේ නැහැ කියලා තියෙනවා. එතකොට set paid කියන ATM cards වලට අපිට bank account එකක් ඕන වෙනවා. මේ credit cards තමයි අපිට bank account එකක් නැතුව පවත්වාගෙන යන්න පුළුවන් card ಜಾති. ඒකින්ද 8 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 2. 9 Ranga who has current account in People's Bank current account එකක් People's Bank තියෙන රංගට issued a check of 8,000 rupees to Kapila. Here Ranga is Kapila is and People's Bank is. අපෙන් අහනවා මෙතන රංග කවුද Kapila කවුද People's Bank එක මොකක්ද කියලා. එතකොට account එකේ අයිති රංගට Kapilට තමයි සල්ලි ටික හම්බ වෙන්නේ. People's Bank එක තමයි මෙතන අන ලැබුණ එක්කෙනා විදිහට මෙතන පෙනී ඉන්නේ. එතකොට මෙතන ආසයක වෙන්නේ 3 drawer වෙන්නේ රංග payee වෙන්නේ කපිලට තමයි pay වෙන්නේ amount එක draw v අන හම්බ වෙන්නේ People's Bank එකට. එතකොට People's Bank එක draw v වෙනවා. ආන්සික 3 drawer රංග payee කපිල draw v bank එක. Vasana who runs a garment factory obtain a loan to build her house securing one of her insurance policy. To obtain the loan Vasana used a වාසනා කියන එක්කෙනා garment factory එකක් පවත්වගෙන යනවලු. එයා loan එකක් obtain කරලා තියෙනවා එයාගේ ගෙදර සාදා ගන්න insurance policy එකක් ඇපයක් විදිහට තියලා securing එකක් විදිහට තියලා. එතකොට මෙයා මෙහෙම තිබ්බ insurance policy එක මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ මේ loan එක ගන්න. එතකොට අපිට සාමාන්‍යයෙන්
ලෝන් එකක් ගන්න අපයක් විදිහට තියන්න පුළුවන් ඉන්ෂුරන්ස් පොලිසි එක වෙන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් පොලිසි එක විතරයි. ඒකින්ද මෙතන 10 වෙනි ප්‍රශ්නෙට අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් 3 වෙනි උත්තරේ. එහෙනම් අපි 10 වෙනි ප්‍රශ්නෙට යනකම් 2019 business and accounting studies සබ්ජෙක්ට් එකට ආව පේපර් එකේ ෆස්ට් පාර්ට් එකේ 10 වෙනි ප්‍රශ්නෙට යනකම් මේ විදිහට සාකච්ඡා කරා. ඉතුරු පාර්ට්ස් ටික මම ඉස්සරහට තව වීඩියෝස් වලින් ඔයගොල්ලොත් එක්ක ඩිස්කස් කරන්නම්. ඔයාලට මොනවා හරි මේ කරපු වීඩියෝ එකේ ඉෂුස් තියෙනවා නම් තව ඩිස්කස් කරන්න තැනක් හරි තව එක්ස්ප්ලেইন කරගන්න තැනක් හරි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මම ඒකට වෙනම වීඩියෝ එකක් ඕගොල්ලන්ට කරන්නම්.